අද ඉතිං වැඩ ඉවර වෙලා ගෙදර යන ගමන් මම දැක්ක ප්‍රංශය පර්ජෝ එකයි සිටරන් එකයි සටිෆයිඩ් වෙහිකල්ස් ඒගොල්ලොන්ගෙන් අරගතපු පස්සේ විකුණන්න දාපු වාහන ගොඩක් විකුණන්න දාලා තියෙනවා. ඉතින් මම ඔයාලට පොඩි විස්තරයක් ගේන්න හිතුවා පොඩි ෂෝට් ක්ලිප් එකක් මොකද ෆුල් වීඩියෝ එකක් ගේන්න මේක පස්සේ බලාපොරොත්තුවෙන්. ඉතින් මේ ඔගොල්ලෝ දකින්නේ සිටරන් එකේ SUV එකක් මේක සිටරන් එකේ DS7 කියන මොඩල් එක මේක ගොඩක් ලස්සන වාහනයක් හරිම ඉඩකඩ තියෙන ස්පේෂස් වෙහිකල් එකක් මේක යුරෝ 31900ක් වෙනවා. ඉතින් මේක යුරෝ 31900ක් කියන්නේ දැන් ලංකාවේ කරන්සි රේට් එකත් එක්ක 1 කෝටි 20 ලක්ෂයකට ආසන්න මුදලක් මම හරියටම බලලා නෙමෙයි මේ කියන්නේ. ඉතින් මේ වගේ මෙතන වාහන ගොඩක් තියෙනවා. මං ඉස්සරහට පෙන්නන්නම් ඔයාලට මේ යන ගමන් තව මොනවද මෙතන තියෙන වාහන කියලා. ඉතිං ඇත්තරම මෙහි අපිට අපි වියදං කරන ගානට අපිට ගන්න ලැබෙන වාහනේ ලංකාවේදී අපි ලක්ෂ 50ක් 60ක් වියදං කරලා කෝටියක් වියදං කරත් අපිට ගන්න ලැබෙන වාහනේ අතර තියෙන වෙනස පොඩ්ඩක් පැහැදිලි කරගන්න. ඉතින් මේ තියෙන්නේත් සිටරන් එකේ පොඩි කා එකක් මේක මේකේ මිල යුරෝ 13,000 ගානකට ආසන්න 13,400ක් වෙනවා. ඒ කියන්නේ ඇත්තටම ලංකාවේ මුදලින් ලක්ෂ 43කට ආසන්න මුදලක් තමයි මේ වාහනේ ප්‍රංශේ ඩීලර්ගෙන් ගන්නව නම් වෙන්නේ. ඉතින් ඔහොම තමයි මේවයි මිල ගණන් තියෙන්නේ. ඊළඟට තියෙනවා Peugeot එකේ 208 එක. ඉතින් මේක ගොඩක් ප්‍රසිද්ධ වාහනයක් හරිම හුරුබුහුටි කා එකක් මේක හරි ලස්සනයි පොඩි කා එකක් ඒ වුණාට හැම ඔප්ෂන් එකක්ම තියෙනවා මේ වාහනේ මේක මේ ඒ කියන්නේ ෆැමිලි එකකටත් හොඳයි ලේඩි කෙනෙක්ට එලවන්නත් හොඳ වාහනයක්. ඉතින් කියන්න ඕනේ තව දෙයක් මේක ඇත්තරම Peugeot එකේ GT කියන ග්‍රේඩ් එක. ඉතින් මේක තමයි highest grade එක මේ මොඩල් එකේ එන. ඉතින් මේකත් ලංකාවේ මුදලින් ලක්ෂ 57ක් වගේ වෙනවා. ඉතින් ඔන්න ඔහොම තමයි මිල ගණන්. දැන් ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් ඇතිනේ ඇයි ඒ කියන්නේ පිටරට ඉන්න කෙනෙක්ගේ ආදායමෙන් මාස 6ක් 7ක් යනකොට වාහනයක් ගන්න ඒගොල්ලෝ මුදල් ඉතුරු කරගෙන ඒගොල්ලොන්ගේ ළඟ තියාගන්න පුළුවන්කම තියෙන්නෙත් ඇයි ලංකාවේ මිනිස්සෙක්ට අවුරුදු 10 7 ලීස් දාලා වාහන ගන්න සිද්ධ වෙලා තියෙන්නෙත් මෙන්න මේ හේතුව. කියන්නේ ලංකාවේ ඇත්තටම මේ පවතින අසාධාරණ බදු ක්‍රමය ඒක මිනිස්සුන්ගේ පිට පටවලා ඒක මිනිස්සුන්ට වාහනයක් ගන්න එක හීනයක් කරලා තියෙන එක ඇත්තටම කනගාටුයි. ඉතින් මේ තියෙන්නේ ඔයගොල්ලෝ දකින්නේ Peugeot එකේ 308 එක. මේක ගොඩක් ෆේමස් කාර් එකක් යුරෝප් වල මේ කාර් එක ගොඩක් දිගයි. මේක ෆැමිලි හැච්බැක් එකක් විදිහට තමයි ගොඩක් යූස් කරන්නේ. ඉතින් මේක හරිම ස්පේෂස් වාහනයක් හරිම ලස්සනයි. ඒ වගේම මේකේ ගොඩක් මේ ඔප්ෂන්ස් තියෙනවා. ඒ කියන්නේ මේක මේ වාහනෙත් ඇත්තරම GT වර්ෂන් එකක් එනවා ඊට පස්සේ පෙට්‍රල් හයිබ්‍රිඩ් වගේ ග්‍රේඩ්ස් කීපකින්ම එනවා. ඉතින් සාමාන්‍යයෙන් මේක මෙහි යුරෝ 20000ක වගේ රේන්ජ් එකේ ඉඳලා ඊටත් අඩුවට ටිකක් ගන්න පුළුවන් 20000ක වගේ ඉඳලා පටන් ගන්නවා ඒ ග්‍රේඩ්ස් අනුව මිල වෙනස් වෙනවා. මේ තියෙන්නේත් Peugeot එකේ 2008 ඉලෙක්ට්‍රික් එක. මේක යුරෝ 24900ක් වෙන්නේ. ඒ කියන්නේ ලක්ෂ 85ක් 84ක් වගේ තමයි මේ වෙන්නේ. ඉතින් මේකත් කිලෝමීටර් 9560යි දුවලා තියෙන්නේ. ඉතින් හිතාගන්න මයිලේජ් එකත් එක්ක ඒගොල්ලොන්ට ගෙවන ගානත් එක්ක ඇත්තටම වටිනවා. ඉතින් අපිට ලංකාවේ ලක්ෂ 80ක් 90ක් වියදම් කරලත් ගන්න වෙලා තියෙන්නේ ලක්ෂ 2 3 දුවපුවා. ඉතින් ඇත්තටම ඒක මිනිස්සෙක්ට ඒ මුදල වියදම් කරලා ඒ වාහනේ වටිනාකමක් තියාගන්න පුළුවන්ද කියන එක ඉතින් ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න. ඉතින් මේ තියෙන්නේත් Peugeot එකේ 508 SUV එක යුරෝ 17900ක් වෙනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් ආසන්න වශයෙන් ලක්ෂ 58ක් විතර මුදලක්. ඉතින් බලන්න මේ 58කට Peugeot 508 එකක් ගන්න පුළුවන්ද කියලා ලංකාවේ. මං හිතන්නේ WagonR එකකුත් ගන්න අමාරුයි ලංකාවේ. ඉතින් මේ තියෙන්නේ Ford එකේ. මේ තියෙන්නේ Ford Puma එකේ EcoBoost එක. මේක මෙහි මුදලින් වෙන්නේ යුරෝ 20900ක්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් ලක්ෂ 68කට ආසන්න මුදලක්. ඉතින් තව තියෙනවා සිටරන් එකේ කාස් ගොඩක් මෙතන. ඊට පස්සේ Peugeot එකේ තියෙනවා වාහන මේ තියෙන්නේ Renault එකේ ඉලෙක්ට්‍රික් SUV එකක් ඔය සුදු පාට ඔයගොල්ලෝ දකින්නේ මේ තියෙන්නේ Renault එකේ ඉලෙක්ට්‍රික් SUV එකක්.
ඉතින් මේක වෙන්නේ යුරෝ 27,900යි 27,900යි කියන්නේ ලාක්ෂ 85ක් විතර වෙන්නේ මේවා SUV එක ඉලෙක්ට්‍රික් එකක්. ඉතින් ඔය වගේ තමයි ඔගොල්ලොන්ට මේ අතර තියෙන වාහන ඔගොල්ලොන්ට මේ ප්‍රයිසස් මම කිව්වේ. ඉතින් මෙන්න මේ තියෙන්නෙත් Peugeot එකේ SUV එකක් මේකේ මිල අපි බලමු කීයද කියලා. ඔව් මේ Peugeot එක මෙහි යුරෝ 10,500ක් ඒ කියන්නේ ලංකාවේ මුදලින් ලක්ෂ 33කට ආසන්නයි. හොඳ SUV එකක් ගන්න පුළුවන්. Peugeot එකේ Citroen එකේ අනිත් හැම බ්‍රෑන්ඩ් එකකින්ම ඒ වගේ මුදලක් ඇතුළත ගන්න පුළුවන්. මේ මම කියන මොඩල්ස් ඇත්තටම මේ ඩීලර් සර්ටිෆයිඩ් වෙහිකල්ස් නිසා මේවායේ මිල ටිකක් වැඩි වෙළඳපොළ මිලට වඩා. මොකද මේවා ඒගොල්ලෝ සම්පූර්ණ ඒ කියන්නේ පරීක්ෂාවකින් පස්සේ ඒගොල්ලෝ මේවා ගැන සහතිකයක් දීලා තමයි මේ වාහන විකුණන්නේ. ඉතින් ඒ නිසා මේවා මිල ටිකක් වැඩි අනිත් තැන්වලට වඩා. නැත්තම් මේ මොඩල් එකම ඔගොල්ලොන්ට මෙහෙදී වෙන කාසේල් එක හරි මාකට් ප්ලේස් එකේ හරි වෙන ඕනම තැනක මීට වඩා ගොඩාක් අඩුවට තව ගන්න පුළුවන්. ඉතින් මේවයි හැබැයි ඒවට සහතිකයක් එහෙම නැත්තම් ඇෂුරන්ස් එකක් දෙන්නේ බොහොම අඩු කාලයක්. ඒ කියන්නේ වාහනේ ගැන ෆුල් රෙකෝඩ් එකක් ගන්න හරි අමාරුයි. ඒ කියන්නේ වාහනේ ඇක්සිඩන්ට් වෙලාද වාහනේ මොනවද තියෙන ඩැමේජස් ගැන අපිට හරියට විස්තරයක් දැනගන්න බෑ. නමුත් මේ ඩීලර් සර්ටිෆයිඩ් වෙහිකල්ස් වලින් ඕගොල්ලොන්ට හැම තොරතුරක්ම දැනගන්න පුළුවන්. වාහනේ ඇක්සිඩන්ට් වෙලා තියෙනවා නම් මේගොල්ලෝ බාර ගන්නේ නැහැ. ඒ කියන්නේ ඒවා සම්පූර්ණයෙන්ම අයින් කරනවා. ඉතින් ඒ නිසා මෙහි ඩීලර් සර්ටිෆයිඩ් රීකන්ඩිෂන් වාහන ගන්න බය වෙන්න දෙයක් නැහැ. ඒ අදාළ ආයතනය සම්පූර්ණ වගකීම බාර ගන්න නිසා ඕන කෙනෙක්ට බය නැතුව ගන්න පුළුවන්.